ඒතර අරමුණනේ සිත කියන්නේ. අරමුණ. දැන් මේ හැමතිස්සෙම අරමුණක් වෙනවනේ සද්දයක් ඇහුනොත් මේ කපුටෙක් කෑ ගන්නවා හරි. ඒක නේ ඒ අරමුණ තමයි සිත නේද? අරමුණ. ප්‍රායෝගික පැත්තනේ. ප්‍රායෝගික පැත්ත මේ අපිට ඇහෙන දැනෙන පෙනෙන ඒ තැනනේ සිත තියෙන්නේ. අරමුණු කරන තැන. අරමුණු වෙන තැන. හරිද? ඒකේ ගින්නක් තියනවා නම් සමහර අරමුණට ගින්නක් එන්නේ නැහැ නේද? දැන් වටපිට බාන පොඩ්ඩක්. දැන් කොහේ හරි බානකො වැස ගැන්ද කියලා. දැන් වටපිට රවුමක් බලන්න. ඔය නියදව හැම කෙනෙක්. දැන් පොඩ්ඩක් විනාඩයකට ඇස් දෙක පියාගන්න හැම. හොඳයි. දැන් පොඩ්ඩක් අහගෙන ඉන්න. මේ සබ්දේ එක එක විදිහට එනවා. එතකොට අපිට මේ නෝනිත් මේක මෙනෙහි කරන්න අරමුණු දැසගත්ත තැන කියන්නේ ගිනි ගත්ත තැන. අපිට සිතක් පාවෙනකොට දැන් පොඩ්ඩක් ඇස්සරලා වටපිට බලන්න. නිකමට බලන්න වේගය වැඩි කරන්න හිමීට බලන්න. ඊට පස්සේ පොඩ්ඩක් මෙනෙහි කරන්න මේ අරමුණ දැසගත්ත තැන කියන්නේ මොකක්ද කියලා. දැන් වටපිට බලනකොට කිසිම ගින්නක් නැහැ. මොකක් හරි එකක් හිතට ආවොත් බලන්න අන්න එතන තමයි ගින්න. සිතකට පාවුනත් එහෙමයි. ඇහෙන ශබ්දයකට වේවා, පේන එකකට වේවා, හිතන එකට වේවා. ආයත දැන් මොහොතම සිත රසනේ දෙනවා. දිවට දැනෙන රසය. තනක ඒ මොහොතේ සිතක් තියෙන්නේ. ඒ ආවුන. ඒකට ගින්නක් නැත්තම් ඒ කියන්නේ ගානක් නැත්තම් එතකොට මහා පරවන්න බෑ. ඒක තේරුණා. මාව පණවන්න පුළුවන් මේ ගිනි ගත්ත තැනක විතරයි. දැන් මෙහෙම වටපිට බලනකොට දැන් අපි මේ පිටියේ උනත් දැන් මේ පිටියේ හුණෙක් දැක්කම නේ. උණ තමයි අපිට අරමුණ වෙන්නේ. ඒතකොට මේ පිටියේ දෙන හිලා අපිට පේන්නේ නැහැ. එතකොට මේ පිටියේ අර ඒ වගේ තමයි. අර අපි අරමුණු කරොත් තා මේ බෝඩ් එක එනවා. එහෙම නැත්නම් අපි ගහලා ඉන්නේ අරමුණු කරලා. අපේ ඒකෙත් අපිට ගින්නක් නැත්තම් ඒක දැක්කත් එක නැතත් එකයි. නේ අපි සාමාන්‍යව හිතේ ඉන්නේ වටපිට බලනවා. ඉතින් මොකක් කරේ හිතට ආවුත් ඒක කරනවා නේද? දැන් උත් එහෙමයි මතක් වුණොත් එහෙමයි. එහෙමනේ බැස ගන්න. බැස ගත්තොත් කියන්නේ අපිට ඒක දැනෙන්න ඕනනේ. දැනෙන්නේ නැත්තම් ඒක අවුලක් නැහැ. දැනෙන්න නැත්තම් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ඉනවනේ අපිට කිසි ගින්නක් නැත්නම් අපිට කොතනින්වත් ගින්නක් එන්නේ නැත්තම් අපේ සෑහළු වෙන්නේ. ඇයින් කනෙන් හිතන දෙයකටවත් පේන එකකටවත් ඇහෙන එකකටවත් මොකටවත් ගින්නක් එන්නේ නැහැ කියන්නේ. අපි සෑහළු වෙන්නේ නේද? අපි සෑහළු නැති වෙනවනේ මොකක් හරි එකක් පොළොට ආවොත් අදහසක් ආවොත් මම ගින්න නෑ ගින්නක් ගන්නවනේ. ඒක සෑහළු නෑ නේද? අන්න එතන නේද අපි ඉන්නේ එතන. අපි තරුණ ළමයි ගැන ගොඩාක් ඒවා තියෙනවා කියන්නේ. ඒක තරුණයට වැඩි අවශ්‍යයි නෙමෙයි. වයසේ වැඩි ඇයි. එතන තමයි අපි ඇත්තටම මේ ආත්මේ තියෙන තැන. මේක තවත් ගොඩාක් තියෙනවා කියන්න. පැටලේ ඉන්න සමහර අඩු කළා තමයි කියන්න බලන්නේ. මේ දැන් අපි ගමු ආච්චි කෙනෙක් මුණුබුරාටනේ බැස ගන්න. මේක තවත් පැති තියෙනවා. දැන් මේ මොහොතේ බැස ගන්න දැන් තමයි ආත්මේ තියෙන්නේ. හැබැයි තවත් කතාවක් තියෙනවා මේක ඇතුලේ පෙන්නන්න. ඒ බැසගත් එක තියෙනවානේ ආච්චි කෙනෙක් අපිට මුණුබුරාට බැසගෙන ඉන්නේ කියලා. ඒ ආච්චි ඌවා කෑවේ නැතත් මුණුබුරා ඉන්නවා නම් ඒ කියන්නේ එයාගේ ජීවිතේම ගලන්නේ තියසුලිය වගේ මුණුබුරා වටේ. මොකක් හරි දැක්කත් මේක මුණුබුරාට දෙන්නේ. මොකක් හරි කෑමක් හොයන්නේ කිව්වොත් මේක මේ මුණුබුරා කන්නේ නේ. ඊට පස්සේ මොකක් හරි නේ ඕන දෙයක් කරන්න කිව්වොත් මුණුබුරාගේ කෑල්ල එන්නේ එතන. ඇයි? පොඩි එකත් එක තමයි ඉන්නේ. ඒක බැසගෙන ඉන්න පොඩි එක. ඒකත් එක තමයි ආච්චිට පණ තියෙන්නේ. මුණුබුරා ඉන්නවනේ. ඒක ජීවත් වෙන්නේ ඒකත් එක්ක. මේක තවත් මේකේ තව පැතිකඩයක් පෙන්වන්නේ. නැත්නම් හැම අරමුණම බැස ගන්න තැන තමයි ආත්ම ගින්න තියෙන තැන තමයි ආත්මය තියෙන්නේ. ඒක ගින්න තමයි ආත්මය කියන්නේ. ආත්ම ගින්නනේ. ඒ ගින්න තමයි ආත්මය කියන්නේ. හැබැයි හැම කෙනෙක්ගේම මේ සිතේ ස්වභාවයක් තියෙනවා. ඒක ටිකක් දීග පැහැදිලි කිරීමක්. මේ සිතට බෑ තනියෙන් ඉන්න. සිත කොහේ හරි අල්ලගෙන තමයි ඉන්න හදන්නේ. අර බුඩනේ ගෝපාව දෙන්නෙත් ඒක මේකෙන් ගිහලා මේක අල්ලගත්තා කියන්නේ. පසිත වේදවල පොත්වලේ ගොඩක් ඒවා අල්ලන්න මේ ඒගොල්ලෝ ටික අහුවෙනවා. මේ සිත හැමතිස්සෙම සිතට බෑ මේ සිතේ ස්වභාවය හැමතිස්සෙම ද්වේතාවක් තියෙනවා. එතන මෙතන අතන ඒක මෙතන මම. එන අතන එකක් තියෙනවා. මේ සිත හැමතිස්සෙම කොතනක හරි බැසගෙන ඉන්නේ. දැන් හැම කෙනෙක්ම බලන්න තම කොහෙද බැසගෙන ඉන්නේ කියලා. අපි අහමුද බලන්න එක එක්කෙනා. ආවද බලන්න. ඔය තමන්ට තමන් ආවක නැත්තම්
හොරගල්ලා හොයන්න බෑ. අර ඒවත් මේවා එක එක ආචාර්ය ආත්ම බව සිහි වෙලා වගේ ඉන්න බෑ. ඒක තේරෙනවද කියව එක? සමහර අයගේ ප්‍රශ්නයක් අහුවම සසරේ පූසාත්ම සිහි වෙලා වගේ. ඒ වෙලාවට තෙරිපතේලා තියෙන පූසාත්ම බා. දැන් මේ වෙලාවේ තමන් කියන්න බලන්න. දැන් අපි කිව්වනේ දැන් හැමතිස්සෙම මේ සිත කොතනක හරි දෙයක් තිබ්බොත් මාත් ඉන්නේ. බැසගෙන තමයි ඉන්නේ. හැබැයි මේ වෙලාවේ මොකක් හරි බැසගත්ත එක මේ වෙලාව හැබැයි ජීවිතේම යන්නේ මොකක් හරි බැසගෙන. ඒක තමයි කමටහන. කර්මයේ රැස් වෙන ස්ථාන. මොකද ලෝකයේ ඇත්තම කෙනාට කර්ම විපාක තියෙනවා. එයා ගිනි ගන්නවා. එයා ඒක ලෝකයේ ඇත්ත වෙලා තියෙන නිසා එයාත් ඉන්නවා. කර්ම විපාකයක් තියෙනවා. දුක් විඳිනවා. සසර දුකට වැටෙනවා. හැබැයි ලෝකයේ ඇත්ත වෙලා දැන් මේක අර දකින්නේ ඒකයි මේ ශබ්ද වර්ණ වලින් අර සිතුවිලි හැදෙන එක. සිතුවිලි ලෝකේ ජීවත් වෙන්නේ. එතකොට සිතුවිලි ලෝකයේ ඇත්ත වෙන්නේ නැති වෙනකොට නේ සිතුවිලි දැන් අපි පරිහරණය කරන සිතුවිලි ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැ. එහෙනම් එයාට සැනසීම තියෙනවා. හැබැයි සිතුවිලි ඇත්ත වෙච්ච ගමන්ම එයා ලෝකයේ ඇත්ත වෙලා එයත් ඉන්නවා. දුක් විඳිනවා. එතකොට හැම භාග භූමියට වැටෙනවා. එයා දුක් විඳිනවා කොහොමද? ලෝකයේ ඇත්ත වෙලා තියෙන තරම් අනුසෝතේට පටිසෝතේ නැහැ. අසුතවත් පුතක් කියන. එතකොට ගින්න තියෙනවා. කර්මයේ රැස් වෙන ස්ථානේ, කර්මස්ථානයේ බයයි. කොතනද වැසගෙන? දරුවට. දුවෙද්ද පුතේද? වයස කීයද? එයා වැඳලා නෑ ඔව් 36 එයාට මොකද වෙන්නේ කියලා හැමතිස්සෙම ඉතේ වැඩ කරා. ඉතින් ඒකට මතක් කරගෙන ඉතින් ලෝකෙ පටන් ගන්න මෙතන නේද? එයාලා බාහිර දෙයක් තියෙනවනේ අල්ලගන්න හිතට පොක් හරි ඕනනේ. හිත කියන්නේ පව එකක් නේ කම්පනයක් නේ. පව එකක් තියෙන්නේ. එතකොට ඒක කොතනක හරි දැන් තියෙන්න ඕනේ. එකක් හිතට. එතනින් තමයි ආත්මය තියෙන්නේ. යටගෙන. දෙයක් තියෙනකම් මාත් ඉන්නවා. හැබැයි මේ සිතේ ස්වභාවය මොකක් කරන දෙයක් කැමතිස්සම එනවා හැමෝටම. එහෙම නැත්නම් එයා ඒක තමයි සිතේ ස්වභාවය නැතිව තියෙන්නේ. පුංචි දරුවෙකුට බොනික් එක හරියනවා. අඩු ගන්න රතු පාට කනකොට මකට කැල්ලක් කරේ වැස ගන්නවා. මොකක් කරේ කො අම්මානේ අල්ල ගන්නවා. මොකක් කරේ එකක් අල්ල ගන්නවා. අම්මත් එහෙමයි. මේ සිත හැමතිස්සම ද්වේතාවක් තියෙනවා. සිත කියන්නේ කම්පනයක්. ශබ්දේ කියන්නේ කම්පන වේගයට එන එකයි. ආලෝකය කියන්නේ කම්පන වේගයට එන එකයි. ගැටීමක් තුළ එන බලයක් නේ. ඒකනේ මේ තියෙනවා වගේ දැනෙන්නේ. අර වතුරට ගලක් දැම්මම වලලු වැදෙන්න බලයක් නිසා හැම කම්පනයකටම බලයක් තියෙනවා. බලයකට එකතු වුණාම තියෙනවා වගේ දැනෙනවා. ආලෝකය තියෙනවා වගේ දැනෙනවා. ශබ්දේ තියෙනවා වගේ දැනෙනවා. ඒකට ඒව එකට එකතු වෙනාම සිතුවිලි තියෙනවා වගේ දැනෙනවා. ඒක තියෙනවා වගේ දැනෙන්නේ ගැටීමක් නිසායි. ඒතර අන්ත දෙකක් තියෙනවා හැම ගැටීමකම. ධනයි ඍණයි. දෙපැත්තක් තියෙනවා. පේරණේ. එතකොට හැමතිස්සෙම සිත හැමතිස්සෙම තව එකක් එක්ක යන්නේ. ඒක සිතේ ස්වභාවය. මේක අවබෝධ කළාට පස්සේ මේවා ප්‍රශ්න නෙමෙයි. අපි අවබෝධයෙන් ඊට පස්සේ තේරුම් අරගෙන තියෙන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ මේ සිතේ කතාව මොකද්ද කියලා. ඒ නිසා තමයි සිත ඩුවැලිටි භාවයක් තියෙන්නේ. ද්වේතානුපස්සන සූත්‍ර ගොඩක් තියෙන එකයි. ද්වේතාවක් තියෙන. ඒ කියන්නේ සිත තියෙන්නේ මේ කතාව. මේක සිස්ටම් එක, ප්‍රොසෙස් එක, ධර්මතාව. මේ ධර්මතාවය අපි අවබෝධ කරනවා විතරයි. අපිට ඒක වෙනස් කරන්න බෑ. බුදුන් වහන්සේලා සිතුවිලි පහළ වෙනවා. රහතන් වහන්සේලා සිතුවිලි පහළ වෙන එක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් ඒක ගින්න තමයි නැති වෙන්නේ. සිතුවිලි සාමාන්‍ය ස්වභාවය. සිතුවිලි ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේලා. බුදුන් වහන්සේලාත් මේ යාපදාරාණේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ සිටි කියලා සිතුවිලි පහළ වෙනවා. දැන් බුදුන් වහන්සේ බෑ දක්ින්නේ නැහැ කවරිනවා. ඒක සාමාන්‍යයි. දිවට රස දැනෙනවා. ගින්නක් තිබ්බත් අන්න රස පටිසංවේදී රාගන පටිසංවේදී අනරහතන් වහන්සේ ගිනි ගන්න. ගින්න නැහැ. ඒක ඕනේ මේ කියලා වැරෙන්න හදන්නේ. අර පුතාගෙන භූමියේ තණ්හාවක් තියෙනවා මට ඕනිමයි කියලා. එහෙම වැරෙන්න යන්නේ නැහැ ආනි භූමිය. සිත අවබෝධයි. දන්නවා මේ සිතේ ස්වභාවය කියලා. ඒ නිසා ගිනි ගන්න. අද ගින්න නිවෙන්න. අපි ගින්න නිවන්න අර ගින්න දැනගන්නත් ඕන. මේ සිත කියන්නේ බලයක් කියලා දැනගන්න ඕනේ. අපිටිස්සම අන්ත දෙකක් තියෙනවා බලයක. ගැටීමක්. දැන් මේ ගැටීමක් සද්දෙන්නේ. දැන් මේ මොහොතේනේ ගැටුනොත් නේ සද්ද තියෙන්නේ. දැන් මේක දැක්කොත් නේ එන්නේ. අන්නේ ඔය දෙකම එකයි. හරිනේ? පැහැදිලි නේ? දැන් කර්මස්ථානේ හොයාගන්න පුළුවන්ද? තමන්ගේ කර්මස්ථානේ තව තවන්ට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ආත්මය මෙන්න මේ ගිනි ගන්න කර්මස්ථානේ නිසායි.
හැම මොහොතෙම ගින්න තියෙන තැන ආත්මය තියෙන එක කතාවක්. හැබැයි තමන්ගේ මුළු ජීවිතේම යන්නේ ගින්නක් එක්කයි. දැන් يعني ගැටීමක් එක්කයි. ඒ ගැටෙන එකත් එක තමයි ඔක්කොම කරන්නේ. දැන් ඔබතුමාටත් එහෙම අත්දැකීම් තියෙනවනේ. ඔබතුමා එක්ක දරුවෙක් වෙනකොට කරන්නේ නැත්තම් නෝන නැත්තම් ගෙදර නැත්තම් ඔබතුමාගේ ව්‍යාපාරේ නැත්තම් ඔබතුමා නැත්තම් සිහිනයක් හරි දෙනවා. එක්කද මේ කතාව? ඉන්නත් එක්කමයි යන්නේ කොච්චර ගෝල්ලෝ. ඔබතුමා ගින්න ගිනියනවා කියනවා. දැන්මනේ මොකක්ද කියනවා. ඒ කියන්නේ දැන් ඒ ඔබතුමාගේ ජීවිත කතාව කියන්නේ මොකද්ද? ව්‍යාපාරයද? මොකද්ද ඒක? සාමාන්‍යයෙන් ගුලි දැන් කරගෙන ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඔව්. එතකොට ඔබතුමා ගොවිතැනත් එක්ක තමයි යන්නේ කතාව. එහෙමද? ඒක තමයි අල්ලගෙන ඉන්නේ. ඒ ඔබතුමා මොකක් කරත් ඒක ගැන හිතනවා. මම ඊගාට මොකද්ද කරන්නේ එහෙම එනවා. ඒකත් එක තමයි ජීවිතේ යන්නේ. හොඳ කොයි මහත්මයා. හැබැයි දැන් අවබෝධයත් එක්ක යනකොට මුතුමා දන්නවා ඒක තමයි මුතුමා ඉන්නේ කියලා. ආත්මේ තියෙන්නේ කියලා. ග්‍රේට්. සාදුකාරයක් දෙන්න. හොඳ කොයි මහත්මයා. ඔයාලා අනිත් ඒවට නම් මලක් තිබ්බනම් සාදු කියලා වෙනහන්. මේක වටිනාම දෙයක්. මෙයාගේ කමටහන නෙයක් කියන්නේ. කර්මය රැස් වෙන තැන දැක්කට පස්සේ කර්මස්ථාන සුද්ධ වෙනවානේ. එතකොට නිවන් දකින්නවානේ මත්ස. සිත අඳුර ගන්නවානේ. ආත්මය අඳුර ගන්නවානේ. කින්න නැතිනකොට දන්නවානේ මම දැන් නිවන් දකින්නවා කියලා. ආස්වාක්ෂය ඥානෙ එතුමට පහළ වෙනවනේ. බලන්න මහා ඥාන පහළ වෙන හැටි. ඊට පස්සේ එතුමා දන්නවා මේ ගින්න නිවෙනකොට මේ කුඹුරට තිබිච්ච ගින්න. අය බුදු සමයේත් කුඹුරක් නිසා ගෞතම ගොවි මහත්තයෙක් නේ. වපුරලා අන්තිමට ගංගොතට ගහගෙන ගිහිල්ලා අන්තිමට බුදුන් වහන්සේ පිහිට වෙනවනේ. ඒ වංශක දරා ගන්න බැරුව. ඒකට ඒක එයාගේ කර්මස්ථානේ රැස් වෙන එතන කියලා බුදුන් වහන්සේ කලින් දැක්කනේ. දැකලානේ එයාට පිහිටවනේ. දැන් මේ මහත්මයා මෙහෙම කියනකොට අපිට තේරෙනවානේ කතාව. එතන එයා දන්නවනේ එයාගේ ආත්මය තියෙන එතන කියලා. ඒතකොට එයා ජීවත් වෙලා වැඩක් නැහැ වගේ කුඹුර ගියොත් ඒ. අර ඒ වගේ ඒකම එනවනේ කරකිලා. එතනනේ කර්මස්ථානේ හඳුනගන්නේ ගොඩාක් වැදගත්. එහෙම නැතු නිවනක් නැහැ. එහෙම නැතු නිවනක් නැහැ. ඇයි ආත්මය තියෙන දන්නේ නැතු ආත්ම කියන නිවන කොහොමද දන්නේ? අන්න ඊට පස්සේ ආගේ කෙලස් ඡය වෙනවා ටික ටික.